හරි. ඊළඟට house bell system. ගෙදර තියෙන බෙල් එක එපුවට පස්සේ බෙල් බටන් එක එපුවට පස්සේ බෙල් එක වැඩ කරන්නේ කොහොමද කියලා බලන එක තමයි මේක කරන්නේ. අපි බලමු මෙන්න මෙහෙම ටිකක් අඳින්න මම පොඩි. අඳට පස්සේ මේ තියෙනවා දොර ගාව තියෙනවා පොඩි බටන් එකක් නේ. හරි. මේ තියෙන්නේ බටන් එක. හරි. ඒක එපුවට පස්සේ මොකද වෙන්නේ? ගේ ඇතුලෙන් අර බෙල් එක රින් වෙනවා. මේ බෙල් බටන් එක එපුවට පස්සේ බෙල් එක රින් වෙනවා. මේ තියෙන්නේ බෙල් එක මේ මොකද්ද? බටන් එක. නැත්තම් ස්විච් එක. මෙන්න මේක ආඩියනෝ වලට සම්බන්ධ කරද්දී අපි මෙන්න මේ බෙල් ස්විච් එක වෙනුවට ගන්නේ පුෂ් බටන් එක. ඒ වගේම බෙල් එක වෙනුවට ගන්නේ බසර් එකක්. ඒ කියන්නේ එකකින් සවුන්ඩ් එක තමයි එළියට දෙන්නේ. එතකොට අපි පුෂ් බටන් එකක් ගත්තොත් පුෂ් බටන් එක ආඩියනෝ එකට සම්බන්ධ කරනකොට පුෂ් බටන් එකේ තියෙනවා අග්‍ර හතරක්. මෙන්න මේ විදිහට අග්‍ර හතරක් තියෙනවා. මේ තියෙන මැද තියෙන ස්විච් එක. මේක තමයි ඔබන්න තියෙන්නේ. මේ බටන් එකේ බෝට පස්සේ එතකොට සිග්නල් එකක් යන ඔන් කියලා ඊට පස්සේ අතහැරියට පස්සේ ආපු හිටපු තත්ත්වයටම එනවා. ඒ කියන්නේ ඔෆ් වෙනවා. මේකෙදි එක ළඟ අග්‍ර දෙකක් ගන්න ඕන. මොකක් හරි මේ දෙක හරි මේ දෙක හරි කැමති දෙයක් ගන්න ඕන. මම මෙන්න මේ දෙක ගන්නවා. මේකෙදි එක පැත්තකට දෙනවා 5 වෝල්ට්. මෙන්න මේ අග්‍රයට දෙනවා 5 වෝල්ට්. ඊට පස්සේ අනිත් එක්කෙනාව ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරනවා. ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරනකොට ඔයාලා දන්නවා අනිවාර්යෙන්ම 220 ඕම් ප්‍රතිරෝධකයක් දාන්න ඕන. මොකද මෙතන 5 වෝල්ට් 3 වෝල්ට් දක්වා අඩු කරන්න ඕනේ හින්දා. ඊට පස්සේ මේකෙන් ගන්න සිග්නල් එක අපි දෙන්න ඕනේ ආඩිනෝ බෝඩ් එකට. ආඩිනෝ බෝඩ් මේක එබුව කියලා අපි සිග්නල් එක දෙන්න ඕනේ. එබුවද නැද කියලා සිග්නල් එක දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ සිග්නල් එක ගන්නේ මෙන්න මෙතනින්. මෙන්න මෙතනින්. හරි. එතනින් තමයි සිග්නල් එක ගන්නෙ. මේක දෙනවා ඩිජිටල් පින් එකට. ඩිජිටල් පින් එකට දෙන්නේ අවස්ථා දෙකයි තියෙන්න පුළුවන්. එක් ඔන් එක් ඔෆ්. ඔය අවස්ථාවන් දෙක ඩිජිටල් විදියට පෙන්වනවා. ඊට පස්සේ ඊළඟට දෙනවා අපිට බස එක ගන්න. මොඩියුල් එහෙම ගන්න පුළුවන් බස මොඩියුල් කියලා. නැත්නම් මම සාමාන්‍යයෙන් බස එකක් අඳිනවා. බස එක ගත්තොත් එහෙම මේකේ ධන තියෙනවා ඍණ තියෙනවා. රෙසිස්ටර් එකක් දාලා සම්බන්ධ කරනවා. මෙතන දාන්නේ 220 ඕම් ප්‍රතිරෝධකයක්. මේ දෙක පාවිච්චි කළා කොහොමද ආඩිනෝ බෝඩ් එක අඳින්නේ? ආඩිනෝ එකට සම්බන්ධ කරනකොට මෙහෙමයි කරන් තියෙන්නේ. මුලින්ම මම ආඩිනෝ බෝඩ් එකක් අරගන්නවා මෙන්න මේ වගේ. මේකේ තියෙනවා රීසෙට් බටන් එක මෙතන. ඊට මෙතන ග්‍රවුන්ඩ් මේ පින් එක. ඩිජිටල් පින් එක තමයි මේ. මෙතන කිව්ව මෙතන. මේ තියෙන CND ග්‍රවුන්ඩ් එක. හරි ඊට පස්සේ මෙතන USB එක. ඊට පස්සේ මෙතන දෙනවා power. ඊට පස්සේ මෙතන තියෙන power පින් ටික දැන් මම මෙතනින් 5 වෝල්ට් 9.3ක් අදින්න. ඊට පස්සේ මෙතනින් ග්‍රවුන්ඩ් ටික තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන V පින් එක. ඊට පස්සේ මෙතන ඇනලොග් පින් හයක් තියෙනවා නේ A0 ඉඳලා A0 ඉඳලා A5 වෙනකම්. මෙතන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක. හරි. මම මුලින්ම පුෂ් බටන් එක සෙට් කරනවා. පුෂ් බටන් එක සෙට් කරනකොට මම ඇඳ ගන්නවා මෙතන පුෂ් බටන් එක. හරි. අග්‍ර ටිකක් ගත්තා. මෙන්න මෙයාව. මෙයාව මම මුලින්ම 5 වෝල්ට් සම්බන්ධ කරන්න කියලා. 5 වෝල්ට්. හරි. 5 වෝල්ට් සම්බන්ධ කරා. අනිත් එක්කෙනාව ග්‍රවුන්ඩ් එකට දෙනවා. ග්‍රවුන්ඩ් එකට දෙන්න කලින් අනිවාර්යයෙන්ම රෙසිස්ටර් එකක් දාන්න ඕන. හරි. මේ තියෙන්නේ 220 ඕම් රෙසිස්ටර් එක. ඊට පස්සේ මෙතනින් මෙයාව දෙන්න ඕන ඩිජිටල් පින් එකට මම දෙන්න 13ම දෙන්නම් ගොකෝ.
මෙන්න මේ අතරේ මෙයා දානවා 4. ඊට පස්සේ මෙයා එක්කම මේ පටිගිය දෙන්නම්කෝ. හරි. බස් එක සෙට් කරනවා. බස් එක සෙට් කරනකොට මම බස් එක අඳින්නම් මෙන්න මෙතන. බස් එකකින් කරන්නේ මොකද? බෝඩ් එකේ එළියට අවුට්පුට් එක කරනවා. ඒකෙදි මුලින්ම ධන එක මේ ධන එරගෙන ධන එක සම්බන්ධ කරනවා මොකක් හරි පින් එකක්. කරමු අපි 3 වෙනි පින් එක. 3 වෙනි පින් එක. තෝරගත්තා. ඊට පස්සේ මේ පින් එක දෙන්න ඕන. ඍණාග්‍රය ග්‍රවුන්ඩ් එක. එතකොට දෙන්න පුළුවන්. අපි දෙන්න ගන්නවා. ඒ දෙන්න කලින් මොකද්ද රෙසිස්ටර් එකක් දාන්න ඕන. මෙන්න මේ විදියට. ඉතින් 220 ඕම් රෙසිස්ටර් එකක්. හරි. ඔන්න ඔච්චර සම්බන්ධ කරන් තියෙන්නේ. දැන් අපිට තියෙන මොකද්ද? කෝඩ් පාර්ට් එක. හරි. මෙතන මුලින්ම ගන්නවා මම පුෂ් බටන් එක. පුෂ් බටන් එක ගත්තා. ඊට පස්සේ බස් එකකුත් එහෙම ගන්නවා. බස් එක. ඒක වෙන්නම තියෙන්නේ. හරි. ඊට පස්සේ මුලින්ම පුෂ් බටන් එක සෙට් කරන් ඉමු. එතන දෙනවා මේ 5 වෝල්ට්. මම කලර් එක වෙනස් කරගන්නවා රතු විදියට. ඊට පස්සේ මේ ටර්මිනල් එක දෙන්නම් 13ට. යව බ්ලූ විදියට ගත්තා. ඉලෙක්ට්‍රෝ නෑනේ. බ්ලූ විදියට ගන්න. ඊට පස්සේ ආව ග්‍රවුන්ඩ් එකට සෙට් කරන්න ඕන. ග්‍රවුන්ඩ් එකට සෙට් කරන්න කලින් මම ගන්නම් රෙසිස්ටර් එක. රෙසිස්ටර් තියෙනවා. එයාගේ දෙන්න ඕන 220යි. කිලෝ ඕම්. හරි. ඊට පස්සේ මෙයාගේ මෙතන ඉඳන් දෙන්න සෙට් කරා. කලර් එක කළු විදියට දාන්න. මෙතන ඉඳන් ග්‍රවුන්ඩ් එකට මේව සෙට් කරලා හරි ඒකත් හරි. ඊට පස්සේ බස් එක සෙට් කරන්න ඕන. බස් එකේ ධනාග්‍රය සම්බන්ධ කරේ අපි කීයද? 3නේ. 3ට සම්බන්ධ කරා. ඊට පස්සේ මෙතනින් මේක හරි. ඊට පස්සේ ඍණාග්‍රය සම්බන්ධ කරන්න ඕන ග්‍රවුන්ඩ් එකට. හරි. එයාව දෙමු අපි කළු පාටින්. මෙයාගේ ප්‍රතිරෝධකයක් දාන්න ඕනනේ. මෙයාම ගමු අපි ප්‍රතිරෝධකයක් දාන්න ඕන මෙතනට අනිවාර්යෙන්. ධාරාව අඩු කරන්න බෑ. එහෙනම් මෙයාගේ කළු පාට ගත්තා. මං ඇඳේ නෑ ඒක ටට් එකේනේ. ඊට පස්සේ මෙයාගේ හරි. ඩයග්‍රෑම් එක දැන් හරි. ඊට පස්සේ කරන්න ඕන වැඩේ මෙතනින් මං කෝඩ් එක රයිට් කරන්න. කෝඩ් එක බ්ලොක්ස් වලින් මං චේන්ජ් කරගන්නවා ටෙක්ස්ට් විදියට. කන්ටිනියු. හරි. මුලින්ම මම දෙන්න ඕන කවුද මේ මුලින්ම පුෂ් බටන් එක අඳුල්ලා දෙමු. ඉන්ටිජර් ටයිප් එකෙන් පුෂ් බටන් සමානයි 13. ඊට පස්සේ අනිත් එක්කෙනා බස එක බස සමානයි එයා දුන්නේ අපි 3 වෙනි පින් එකට. හරි. දැන් ඊට පස්සේ පින් මෝඩ් එක අඳුන්වලා දෙන්න ඕන. මුල්ම එක්කෙනා කවුද? මුල්ම එක්කෙනා පුෂ් බටන් එක පුෂ් බටන් මේ වේරියබල් නේම් හරියට දෙන්න ඕන. මේ උඩ දීපු එක්කෙනා මෙතනට හරියට දෙන්න ඕන. නැත්තම් වැඩ කරන්නේ නැහැ. පුෂ් බටන් එක මොකද්ද? ඉන්පුට් කරන එක කරන්නේ. ඊට පස්සේ පින් මෝඩ් බස එක ඒකත් හරි. ඊට පස්සේ දැන් void loop එක ඇතුලේ අපි මේව චෙක් කරලා බලන්න ඕන. චෙක් කරන්නේ කොහොමද?
මුලින්ම මම ගන්නවා පුෂ් බටන් එක ඔන් නම් ඒ කියන්නේ හයි වෝල්ටේජ් එකක් නම් නැත්නම් එයාගේ ස්ටේට් එක එකයි නම් බස් එක වැඩ කරන්න. එහෙනම් මම මුලින්ම මෙයාව රීඩ් කරන් එන්න ඕන INT මම ගන්නම් මෙයා පුෂ් බටන් වැලියු වගේ පුෂ් බටන් වැලියු සමානයි ඩිජිටල් රීඩ් කරගන්න එක කරන්නේ. රීඩ් කවුද මේ පින් එක පුෂ් බටන් පුෂ් බටන් කියලා දුන්නා. ඊට පස්සේ අන්නේ වැලියු එක චෙක් කරලා බලන්න ඕන අපි if push button value value සමානයි නම් එකට නැත්නම් හයි කියලා දාන්න පුළුවන් එකට සමානයි නම් මොකද කරන්න ඕනේ මෙතනින් දෙනවා ඊළඟට එහෙමනම් මොකද ඩිජිටල් රයිට් මොකද බස් එක වැඩ කරන්න ඕනේ ඩිජිටල් රයිට් බස් output හරි එහෙම නැත්නම් else සිම්පල් වෙන්න ඕන else digital right right බස එක low. දැන් බලමු අපි මේව රන් කරලා මෙතනින් start simulation හරි දැන් වැඩ කරනවා අපි බලමු සවුන්ඩ් එකක් එනවද කියලා සවුන්ඩ් එක ඔයාලට නම් ඇහෙන එකක් නැහැ මෙන්න දැක්කද මට නම් ඇහෙනවා ඔයාලට ඇහෙන්නේ නැතුව ඇති මේ මෙතන නාද වෙනවා කියලා මේ පෙන්වන්නේ හරි එයා බටන් එක ඉබුත් විතරනේ වැඩ කරන්නේ ඒ කියන්නේ මේක වැඩේ හරියට වෙනවා අපි බලමු මෙතෙන්ට එක නැතුව හයි දැම්මොත් වැඩ කරයිද කියලා මෙයා මුලින්ම ස්ටොප් කරන් ඉන්න ඕන මෙතන හයි දැම්මා දැන් බලමු වැඩ කරයිද කියලා ඒත් වැඩ කරනවා හරි මෙතෙන්ට එක දාන්නත් පුළුවන් හයි දාන්නත් පුළුවන් මේ දානකොට අනිවාර්යෙන් මේවා කැපිටල් වෙන්න ඕන නැත්තම් වැරදි හරි ඔච්චරයි තියෙන්නේ මේක දාගන්න ඇදගන්න කෝඩ් එක ලියාගන්න